17 Pro Max ද S25 Ultra ද මේ දෙකෙන් කෝකද හොඳ කියලා තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඒ වගේම මේ දෙක ගැන හේතු 10ක් අද මම කතා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. Welcome to PC Studio. ඉතින් අද මම කතා කරන්නේ iPhone 17 Pro Max එකත් සහ S25 Ultra phone එකත් ගැන. ඉතින් මේ දෙකෙන් කවුද හොඳ? ඒ වගේම මේ දෙක ගැන හේතු 10ක් අද මම කතා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යම් පළවෙනි හේතුවට. පළවෙනි හේතුව තමයි display එක. iPhone 17 Pro Max එකේ display size එක 6.9යි. ඒ වගේම Samsung S25 Ultra එකේ display size එක 6.9යි. ඉතින් මේ දෙකේම සමාන නිසා මම මේ දෙකට ලකුණු 1 බැගින් දෙනවා. දෙවෙනි හේතුව තමයි thickness එක. iPhone 17 Pro Max එකේ thickness එක ඇවිල්ලා 8.7 mm. ඒ වගේම Samsung S25 Ultra phone එකේ thickness එක ඇවිල්ලා 8.2 mm. ඉතින් ඒ හින්දා මම මේකට ලකුණු දෙනවා iPhone 17 Pro Max එකට ලකුණු 0ක් Samsung S25 Ultra එකට ලකුණු බැගින් මම මේකට දෙනවා. තුන්වෙනි හේතුව තමයි processor එක. iPhone 17 Pro Max එකේ processor එක ඇවිල්ලා A19 Pro clip එකක් තමයි තියෙන්නේ. ඒ වගේම Samsung S25 Ultra එකේ processor එක Snapdragon 8 Elite එකක් තමයි තියෙන්නේ. මේ දෙකම එක වගේ හොඳයි. ඒ හින්දා මම මේ දෙකටම ලකුණු දෙනවා 1 බැගින්. හතරවෙනි හේතුව තමයි RAM එක. iPhone 17 Pro Max එකේ RAM එක 12GB. ඒ වගේම Samsung S25 එකේ RAM එක 12GB. ඉතින් මේ දෙකේම එකම සමාන හින්දා මම මේ දෙකටම එක ලකුණු ගානේ දෙනවා. පස්වෙනි හේතුව තමයි AI features එක. Seventeen Pro Max එකේ AI features ඇවිල්ලා Apple Intelligence. ඉතින් ඒ වගේම Samsung S25 එකේ AI එක Galaxy AI. ඉතින් මේ දෙකම එක සමානයි. කියන්නේ එක වගේ තමයි මේ features දෙකම වැඩ කරන්නේ. ඒ හින්දා මම මේ දෙකටම එක ලකුණු බැගින් දෙනවා. අය තමයි front camera එක. iPhone 17 Pro Max එකේ front camera එක 24 MP. ඒ වගේම Samsung S25 Ultra එකේ front camera එක 12 MP. ඉතින් මේකට මම ලකුණු දෙනවා iPhone එකට එකත් Samsung S25 එකට 0ක් මම මේක ලකුණු දෙනවා. හත්වෙනි එක තමයි back camera එක. iPhone 17 Pro Max එකේ back camera එක ඇවිල්ලා 48 MP function camera එක තියෙනවා. 48 MP ultra wide එක තියෙනවා. 48 MP telephoto එක තියෙනවා. ඒ වගේම Samsung S25 Ultra එකේ back camera එක ඇවිල්ලා 200 MP wide camera එක තියෙනවා. 50 MP ultra wide එක තියෙනවා. 10 MP telephoto තියෙනවා. 50 MP prescope තියෙනවා. ඉතින් මම මේක ලකුණු දෙනවා iPhone 17 Pro Max එකට 0ක් S25 Ultra එකට 1ක්. මොකද හේතුව back camera එක features වැඩි Samsung එකේ. අටවෙනි එක තමයි වීඩියෝ රෙකෝඩින් එක. iPhone 17 Pro Max එකේ වීඩියෝ රෙකෝඩින් එක 8K වීඩියෝ රෙකෝඩින්. ඒ වගේම Samsung S25 Ultra එකේ වීඩියෝ රෙකෝඩින් එක 8K වීඩියෝ රෙකෝඩින්. ඉතින් මේ දෙකම එක සමාන හින්දා මම මේ දෙකටම එක ලකුණු බැගින් දෙනවා. නවවෙනි එක තමයි බැටරි කැපැසිටි එක. iPhone 17 Pro Max එකට බැටරි කැපැසිටි එක ඇවිල්ලා 5000 mAh. ඒ වගේම Samsung S25 Ultra එකේ බැටරි කැපැසිටි එක 5000 mAh. මේ දෙකම සමාන හින්දා මම දෙනවා ලකුණු 1 බැගින්. 10 තමයි ප්‍රයිස් එක. iPhone 17 Pro Max එකේ ප්‍රයිස් එක
1299යි ට වැඩි. ඒ වගේම Samsung S25 Ultra එකේ ප්‍රයිස් එක $1299යි. ඉතින් මේකට මම ලකුණු දෙනවා. ඉතින් ලකුණු ප්‍රයිස් එක අඩු එකට තමයි ලකුණු වැඩියෙන් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ හින්දා iPhone 17 Pro Max එකේ ලකුණු බිඳුවත් Samsung S25 Ultra එකට ලකුණුවත් මම දෙනවා. ඉතින් යාළුවනේ iPhone 17 Pro Max එකත් S25 Ultra phone එකත් ගත්තොත් ඒ දෙකෙන් හොඳ iPhone 17 Pro Max එකට වැඩිය S25 Ultra phone එක. ඉතින් ඕගලන්ට මම පෙන්නුවා. ඉතින් ඕගලන් දැක්කා මොකක්ද හොඳ කියලා. ඉතින් ඕගලන් දන්නවා දැන් S25 Ultra phone එක තමයි හොඳ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් මම ඕගලන්ට ගේනවා. ඉතින් ඕගලන්ට ඒව බලන්න කැමති නම් මාව subscribe කරලා මේ වීඩියෝට කැමති නම් like කරලා ඒ වගේම share කරලා comment නුත් කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ මම ගේනවා. ඉතින් අලුත් දවසකින් හමු වෙමු.